ආදරෙන් පිළිගන්නවා මේ මගේ channel එකට. මම අද මේ කරන්නේ energy reading එකක්, පොදුවේ කරන දෙයක්. මේක ඔයාලට බලන්න හිතෙනවා කියන්නෙම මේ තුල ඔයාලට පණිවිඩයක් තියෙනවයි කියන එක. මට මේ එක පාටම ආපු මැසේජ් එක තමයි ඔයාලගේ හතුරන්ගෙන් පරිස්සම් වෙන්න. සමහර වෙලාවට අපි ළඟම ඉන්න මිතුරගෙන් පරිස්සම් වෙන එක හොඳයි දුරින් ඉන්න හතුරට වඩා. මන් දන්නේ නැහැ මම එහෙම කතාවක් කිව්වේ කියලා. ඔයා ළඟ ඉන්න පුද්ගලයන් ගැන පරිස්සම් වෙන්න. විශේෂයෙන් සතුරන්ගෙන් පරිස්සම් වෙන්න. සතුරන්ගෙන් පරිස්සම් වෙන්න කියන්නේ සමහර විට ඔයා නොහිතන විදිහේ දෙයක් වෙන්න පුළුවන්. ඒක හින්දා. එතකොට ආදරය කියන එක ගත්තොත් ආදරය කියන මාතෘකාවට ඔයාලා හැමෝම කැමතියි. ආදරය කියන එක බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට තව මාස 2ක් 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාට ආදරය කරන්න හොඳ කෙනෙක් හම්බ වෙයි. විවාහය බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් විවාහ වෙන්න කෙනෙක්ව බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ කෙනාට මාස 6ක් ඇතුළත හොඳ කෙනෙක් ලැබෙයි. ගොඩක් වෙලාවට මාස 6ක් ගිය තැන කෙනෙක්ව ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම කියන්න ඕනේ ආදරේ රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් නම් වචනේ කතා කරන වචනේදී ටිකක් හිතලා බලලා කතා කරන්න. අපි ඒ කියන්නේ එයාගේ හිත රිදෙනවද හිත බින්දෙනවද කියන එක පොඩ්ඩක් අපි කල්පනා කරලා නිකන් ආවේගශීලීව කටට එන වචන කියන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒතර රැකියාව ගත්තොත් රැකියාව බලාපොරොත්තු වෙන අයට මේ මාසෙන් පස්සේ සුබයි. මට දැනෙන දේ. එතකොට අලුත් රැකියාවකට යන්න ඉන්න කෙනෙක් නම් මේ අප්‍රේල් මාසෙ ඉඳලා ඔයාලා ජොබ් වලට ඇප්ලයි කරන්න. එතකොට ඒ වගේම තමයි විදේශගත වෙන්න ඉන්න අයට මේ ජූනි මාස බලාපොරොත්තුෙන් ඉන්න අයට සුබයි. ඒ වගේම තමයි මම කියන්න ඕනේ ඔයාලා හැමෝටම මේ රීඩින් එක බලන හැමෝටම හැබැයි සතුට සැනසීම කියන එක ලැබෙනවා. එතකොට බිස්නස් වලින් ලැබෙන ආදායම ඔයා මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් ඒ බෙන් ලැබෙන ආදායම මේ ජූනි ජූලි ඉඳලා අගෝස්තු සැප්තැම්බර් මේ දිගටම 2027 වෙනකම් ඒවෙන් ලැබෙන ආදායම වැඩි වෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා කෙනෙක් නම් උනන්දුවේ යුක්තව වැඩ කරන්න ඔයා පාඩම් කරන්න. අපි පාඩම් කරන්නේ නැතුව අපිට විභාගේ ප්‍රතිඵල ගන්න බෑනේ. ඔයා පාඩම් කරන්න ඔයා එෆර්ට් එක දෙන්නේ එකක් නම් ඔයාට යුනිවර්සිටි එකෙන් 5ක් ලැබෙනවා. ඒකින්ද ඔයා හොඳට පාඩම් කරොත් ඔයා බලාපොරොත්තු වෙනවටත් වඩා ඔයා හිතනවට වඩා ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පාඩම් කරන්න. ඔයාලා හැමෝගෙම ජීවිතවලට සතුට සැනසීම නම් ලැබෙනවාමයි. ඒ වගේම නිදුක් නිරෝගී භාවයත් ලැබෙනවා. විශේෂයෙන් මානසික සතුට සැනසීම ලැබෙනවා. ඉතින් මගේ මේ එනර්ජි රීඩින් එක ගැන ඔයාලට හිතෙන්නේ මොකද්ද කියන එක මට කමෙන්ට් එකකින් දාන්න. මට මොකද ඔයගොල්ලෝගේ අදහස් ගොඩක් වටිනවා. අනිත් එක මේ හොඳට බලන්න මේ හඳුන් කූර දැන් මම පත්තු කරේ මේ එනර්ජි රීඩින් එක දෙන්න. හැබැයි මේක කැඩුනේ නැහැ කොතනකදවත්. මේක බිඳුනේ නැහැ. පැත්තකින් ෆෑන් එකක් දාලා තියෙනවා. දැන් තමයි බිඳුනේ. තේරෙනවද? ඒ කියන්නේ මම රීඩින් එක දීලා ඉවරුනාට පස්සේ තමයි ඒක මේ වුනේ. ඒ කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ දෙයක් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.